අර ගෙනියන බඩු ටිකත් එක්ක ලස්සනට ওই කොල්ලේත් අරගෙන යන්න. ලස්සනට කොල්ලේක ලියා ගන්න. ගෙනියන්න ලියා ගන්න නෙමෙයි. හරිද? ගෙනියන්නම ලියා ගන්න. දෙවෙනි පේපරේ වෙලාවට තමයි සූත්‍ර ටික අරන් යන්නේ කතාව කිව්වේ ඈ. හරි ආයිබෝම් පුතේ. ඉතින් මගේ channel එක මැත්ස් විත් එරා වීඩියෝ ටිකකුත් දාලා තිනවා. ඔයා බලලත් ඇති. දැන් මේ ඇවිල්ලා ඔයා විභාගේ කට උඩ ඉන්නේ. නේද? ඇත්තටම දැන් වැඩ කරලා සාමාන්‍යයෙන් ඉවර වෙලා තියෙන්න ඕන. නේ? දැන් මේ දැන් වැඩ කර දඟලන්න බෑ. සාමාන්‍යයෙන් කියන්නේ දැන් පොඩ්ඩක් අවුඩුම පැය 5ක්වත් නිදා ගන්නත් ඕනේ පුතේ. සමහරලාට ළමයි එහෙම නෑ මේ කට උඩ තියාගෙන නිදි මරාගෙන වැඩ කරනවා. ඊට පස්සේ විභාගෙට ගිහිල්ලා එක දවසක් විතර මොකක් හරි කරුමයකට අමාරු පේපරයක් හම්බුනොත් අරේ මේකට උණ කලන්තේ දානවා ඈ ඔළුවේ ගැක්කුම හැදෙනවා පීඩනය වැඩි. පීඩනේ දරා ගන්න බෑ ඇඟ දුර්වල වෙලා. නිදියගෙන නේ හරියට කාලා නේ විවේකයක් අරගෙන නේ ඈ ඒ හන්ද මේ අන්තිම දවස් ටිකේ එහෙම කරගන්න එපා. පැය 5ක් 6ක් නිදා ගන්න ඕනේ. ආයේ මේ දැන් පුතේ නිදි මරලා පාඩම් කරලා ඕවා බොරු වැඩ ඒවා වෙන්නේ නැහැ. බොරුවට නිකන් ඇඟ දුර්වල වෙනවා. එහෙම කරගන්න එපා. හරිද? හොඳට විවේකයක් ගන්න ඕනි දැන්. හරි. මම මේ කියන්න යන්නේ මැත්ස් පේපරේ. මැත්ස් එක දවසට. හොඳද? අනිත් දවස් වලටත් ඔයා ඒ දවස් වලට ඒක මේවා කරගන්න මේ කතාවම මම මේ කියන්න යන්නේ මැත්ස් පේපරේ දවසට ඔයා කොහමද යන්නේ? ඔකේ තියෙන ලොකුම වැඩිම දවස් ලොකුම එකනේ. සිංහල වලට වැඩිම වෙලාවක් තියෙනවා මැත්ස් වලට වැඩිම වෙලාවක් තියෙනවා. ওই විභාගේ විෂයන් 9 10 අතරතුර. නේද? හරි. ඉතින් පුතා ඔය විවේකයේ එහෙම නිින්ද එහෙම අවශ්‍යයි කිව්වේ කල්පනා කරන්න බෑ නිදි මරලා ඉන්නකොට කල්පනා වෙන්නේ නැහැ. මතක ශක්තිය අඩු වෙලා යනවා. එහෙනම් නිදා ගන්න කිව්වේ. හරි. ඔයා ඉස්සල්ලාම ගෙනියන්න ඕනේ ඒවා ටික ලිස්ට් එකක් හදාගන්න. ගෙනියන්න ඕනේ ඒවා ටික. නේ? දැන් කවකොටු පෙට්ටියද හරි කවකොටු පෙට්ටිය කව කට්ට තියෙනවා පැන්සල් කීපයක් තියෙනවා නේ පෑන් ඒ ඔක්කොම ලිස්ට් එකක් හදාගන්න. ලොකු දේවල් ටිකක් ගෙනියන්න නෑනේ නේද? හැබැයි ඕකත් අමතක වෙන්නේ කව කට්ට අමතක වුණොත් ඈ කව කට්ට අමතක වුණොත් කව කට්ටට දාන පොඩි පැන්සලක් කව කට්ටට වඩා උස අඩු වෙන්න ඕනි. පුතේ පැන්සලේ දෙපැත්ත මුල් කරගන්න. කව කට්ටට දාන පැන්සලේ දෙපැත්ත මුල් කරන්න ලස්සනට. උල් කරලා දාලා තියන්න. එක පැත්තක් ගෙවුනොත් හරි කැඩුනොත් හරි ටක් ගාලා අනිත් පැත්ත දා ගන්න පුළුවන්. නේද? කව කට්ට බලන්න තද වෙලාද තියෙන්නේ හොඳට පොඩ්ඩක් තදට තියෙනවද බලන්න. නැත්තම් ඔහොම වෘත්තේ කරකද්දි චාපයක් දාද්දි බකල් ගහනවා. කව කට්ට පැන්සල යනවා කොහෙවත්. වදේ ලස්සනට ඔක තද කරගෙන මෙහෙම යන්න ගානට. හොඳද? තව පැන්සලක් දෙකක් වැඩිපුර අරන් යන්න. කව කට්ටට දාන්න නෙමෙයි වෙන වැඩ වලට. අර අඳින කරන අර වැඩ වලට කව කට්ට පැන්සල නැතුව වෙන පාවිච්චි කරන්න පැන්සලක් දෙකක් ගන්න. හොඳ? කළු පෑනක්, නිල් පෑනක් ගෙනියන්න. වැරදිලවත් රතු පෑනක් එමුවත් ගෙනියන්න එපා. වැරදිලවත් ගෙනියන්න එපා. ඒක පාවිච්චි කරන්න අයිතියක් නැහැ අපිට. හොඳද? ඊට පස්සේ පුතා සූත්‍ර ටික අපිට ඕනි සූත්‍ර ටික පළවෙනි වැඩේ පරිමාවි සූත්‍ර ඕනි නැහැ. පේපරේ තියෙනවා. නේද? පරිමාවි සූත්‍ර පේපරේ කොහෙද තියෙන්නේ පුතා? අර විස්තර ටික තියෙන පළවෙනි පිටුවේ ඈ ගාන ළඟ හැම පරිමාවි සූත්‍ර නැහැ. අරේ තියෙන්නේ. නේද? පළවෙනි පිටුවේ සිලින්ඩරයක සූත්‍රය, කේතුවක සූත්‍රය, ගෝලයක සූත්‍රය. සිලින්ඩරේ ගානට සම්බන්ධ නැත්නම් එදාට සිලින්ඩරේ සූත්‍රය දෙන්නේ අපේ ගානේ අද සම්බන්ධ වෙන්නේ මොනවද? ඒ සම්බන්ධ වෙන ඒ වගේ සූත්‍ර දෙනවා. වැදගත්ම දේ පුතේ ගෝලයකදී පරිස්සම් වෙන්න ඕනි. අර්ධ ගෝලයක් ගානේ තියෙන්නේ. හැබැයි අර මුල පිටුවේ අර්ධ ගෝලයක සූත්‍රය දෙන්නේ ගෝලයක සූත්‍රය දෙන්නේ. ළමයා දැනගන්න ඕනේ ඒකට වෙනම වැඩි කිරීම දෙකෙන් එකක් දාගන්න. නේද? ඊට අමතරව ගානේ සම්බන්ධ වෙන්නේ ඝනකාභයක් හරි සිලින්ඩරයක් ඝනකාභයක් හරි ප්‍රිස්මයක් හරි නම් අන්න ඒ වගේ සූත්‍ර දෙන්නේ නැහැ. ඝනකාභයේ සූත්‍රය මොකද්ද? දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. එව්ව අරකේ දෙන්නේ නැහැ. ප්‍රිස්මයක පරිමාව මොකද්ද? පතුල වරක් උස. පතුල ත්‍රිකෝණයක්. එහෙම නැත්නම් ඒකට හරස්කඩ කියනවා. හරස්කඩ වරක් උසනේ නේද? හරි. ඔන්න පරිමාව. පරිමාවේ සූත්‍ර ලියාගෙන ඕනි නැහැ.
කලින් ඉඳන්ම මතකයි නම් good. එහෙම නැත්නම් අතනින් අරන් හදන්න පුළුවන්. ඊළඟට සූත්‍ර කියලා ලොකුවට තියෙන්නේ මොකේද පුතේ? සමාන්තර ශ්‍රේණි සූත්‍ර දෙකක් තුනක් තියෙනවා. අන්න ලියා ගන්න කොලේක. මොකටද ලියා ගන්නකෝ? ලස්සනට කොලේක ලියා ගන්න. ගෙනියන්න ලියා ගන්න මේ. හරිද? ගෙනියන්නම ලියා ගන්න. එතකොට වර්ග සමීකරණ ගානේ. වර්ග සමීකරණ ගානේ ඇත්තටම සූත්‍රයේ දදා සුළු කරන්න යනවට වඩා හොඳයි. වර්ග පූර්ණයෙන් හදනවා නම් පටස් ගාලා උත්තරේ එනවා. කමන්නේ ඔයා හුරු වෙලා ඉන්නේ සූත්‍රයට නම් හුරු වෙලා ඉන්නේ සූත්‍රයට නම් ඔයාට මෙලහට සූත්‍රේ මතක තියෙන්න ඕනි. අනේ මුතේ ලොකු සූත්‍රයක් ඒක. ඒකත් ලියා ගන්න. ලියා ගන්න. අර කොලේකම ලියා ගන්න. වර්ගඵලයේ හොයන සමහර සූත්‍ර එව්වත් මතක නැති වුණනම් ඉතින් ඔලෙව ලියලා හරියන්නේ නේ. අර ත්‍රිකෝණයක ත්‍රපීසියමක වර්ගඵල සූත්‍රය ඒවත් මතක නැත්නම් ඉතින් කරන්න දෙන්නේ පොඩ්ඩක් ලියා ගන්න. අරකෙම ලියා ගන්න. අරන් යන්න ලියා ගන්න. විභාගයේ දවසේ අරන් යන්න ලියා ගන්න. හරිද? කලින් දවසේ ලිව්වත් කමන්නේ. ඊට කලින් දවසක ලියලා පොඩ්ඩක් ඉරිදට පස්සේනේ සඳුදානේ ගණන් තියෙන්නේ. සෙන්සුරාදා හවස විභාගය ඉවර වෙලා ඇවිල්ලා ඔය ඔක්කොම ලියන්න. ලියලා ඉරිදා දවසම බල ඉන්න. ඊට පස්සේ අර ගෙනියන බඩු ටිකත් එක්ක ලස්සනට ඔය කොල්ලේත් අරගෙන යන්න. සාක්කුවෙම දාගෙන යන්න. හරිද? සාක්කුවේ දාගෙන ගිහිල්ලා වෙලාව වෙනකන් ඕක අතේ තියන්න බල ඉන්න. අන්තිමට අන්න විභාග ශාලාව ඇතුළට යනකොට බැලුවා තව සැරයක් දොරකඩෙදිත් විසි කරා ගියා. ඇතුළට ගියාම පුතේ ඔයාට කටුකොලයක් තියෙනවනේ වගේ මේසෙ උඩ තියලා නැත්නම් ඉල්ල ගන්න ටක් ගාලා. අර විසි කරලා ගියපු එක ටක් ගාලා ආයෙ ලියන්න. අර කොලේ ලියන්න කටුකොලේ ලියන්න දැන්. එහෙන් දෙන කටුකොලේ. එතකොට ඔයා ගාව විනාඩි 2-3ක් විතරයි අර කොලේ අතේ නැති වෙන්නේ. ඒ ඩිංගට අමතක වෙනවා අඩුයි. ටක් ගාලා අරක ලියා ගන්න පුළුවන්. ඒ නැතත් පුතා ඔය ක්‍රමේ කරලා බලන්නකෝ. ඔයා අරක ෆිසිකලි අරන් ගියේ නැති උනාට ඔයාගේ මනස අරගෙන යනවා. වාගේ මනස ඒ කොලේ ඇතුළට අරගෙන යනවා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාට මතකයි. වා කොලේ අරගෙන මනසට ඒව වෙඩ නැහැ. මනසට ඕනි මේකට අරගෙන යන්න ඕනි. මනස අරගෙන යනවා. සූත්‍ර ටික අරගෙන යනවා. හරිද? ඒ වැඩේ කරන කවුරු හරි වාට ප්‍රශ්නයක් අදින්න බනින්න නෑ. ඔයා දොරකඩදී අර ටික බැලුවා විසි කරා ඇතුළට ගියා. ආය ඇතුලෙන් කොලයක් ඉල්ලගෙන ඒක ටිකක් ගාලා ලියා ගන්න. හරිද? අන්න ඒ විදිහට සූත්‍ර ටික මේවා කරගන්න. අනිත් එක තමයි පුතා දැන් ඉතින් බොරුවට බය වෙලා වැඩකුත් නැහැ. නිදහස යන්න. නිදහස ගිහිල්ලා පළවෙනි පේපරේ ගත්තම පැය 2යි නේද? පොඩි ගණන් 25ක් තියෙනවා. ලොකු ගණන් 5ක් තියෙනවා. ඉතින් ওই පොඩි ගණන් 25 විනාඩි 40ක් 45ක් ඇතුළත ඉවර කරගන්න ඔයා වග බලා ගන්න ඕනේ. ඊට පස්සේ ලොකු ගණන් 5ට විනාඩි 15 ගානේ අරගෙන නිදහසේ හදන්න පුළුවන්. ඒකෙත් විනාඩි 15ක් යන්නේ නැති ගණන්නේ තියෙන්නේ. ඉතින් වඩ නිදහසේ ටික හදන්න පුළුවන්. කොහොම හරි ඔයා විනාඩි 50කට කලින් වත් චූටි ගණන් 25 ඉවර කරන්න අනිවාර්යෙන් වග බලා ගන්න ඕනේ. ඊට පස්සේ ටක් ගාලා ඊළඟ B කොටසේ ගණන් 5 අනිවාර්යයිනේ. අනිවාර්ය ගණන් 5නේ තියෙන්නේ. ඒ 5 විනාඩි 15 ගානේ 12 ගානේ විතර අරගෙන ටක් ගාලා හදලා දාන්න පුළුවන්. හොඳද? හරි. ඊට පස්සේ ඉන්ටර්වල් එක කරේ මේ ඇවිල්ලා ඊට පස්සේ තමයි අර සූත්‍ර කතාව ඈ. පළවෙනි පේපරේට එහෙම සූත්‍ර උස්සන් ගිහිල්ලා වැඩක් නැහැ නේ. දෙවෙනි පේපරේ වෙලාවට තමයි සූත්‍ර ටික අරන් යන්නේ කතාව කිව්වේ ඈ. හරි. දෙවෙනි පේපරේ ඉතින් ගණන් A කොටසේ 5යි B කොටසේ 5යි හදන්න ඕනිනේ. ඉතින් පුතේ සාමාන්‍යයෙන් හැම ගානකම තියෙනවා පළවෙනි එක නිකන් මේ කල්පනා කරලා ලිව්වනම් ලකුණ තියෙනවා. උදාහරණයකට සමාන්තර ශ්‍රේණි ගානේ පළවෙනි පද අපි දවස් ගානක දවසට සැර මොකක් හරි සතියකට සැරයක් හල්ලි එකතු පළමු සතිය හතරෙහි කැටයට දමන මුදල පිළිවෙලින් ලියාය සමාන්තර ශ්‍රේණියක පිහිටන බව පෙන්වන්න. ඕම් පළවෙනි එක. ඉතියකෝ ඕකට සමාන්තර ශ්‍රේණි දැනුම ඕනිත් නැහෙනේ. පළවෙනි සතිය හතරේ ටික ලිව්වා හැම තැනම පොදු අන්තරයක් තියෙනවා. වෙනස සමානයි කියලා බැලුවා. ඔව් මේ සමාන්තර ශ්‍රේණියක කියලා ලියන්න තියෙන්නේ. නේද? එතකොට ජ්‍යාමිතිය ගානක් නම් රූප සටහන ඇඳලා එහෙම නැත්නම් ඒගොල්ලෝ ඇඳලා තියෙන රූප සටහන ආපහු උත්තර පත්‍රය පිටපත් කරගෙන අර සමානයි කියන ඒවට ඉරි කෑල්ල ගානේ ගහන්න සමාන කෝණ වලට ඡාපේ ගානේ මොකක් හරි ලස්සන මාක් එකක් දාන්න නේද?
ඕන් ඔය වගේ එක්ක නැත්නම් ඇඳපු නැති තව මොකක් හරි අතනින් යන සමාන්තර රේඛාවක් තියෙනවා. අරක මෙහෙට දික් කරන්න ඕනේ මේ. ඕන් ඔය ඩිංග කරා නම් ඒත් පළවෙනි ලකුණ ඇවිල්ලා. ළමයි ඒකවත් කරන්නේ නැහැ. ළමයි මට ජ්‍යාමිතිය බෑනේ. මං ජ්‍යාමිතිය අතාරිනවා. යකෝ ජ්‍යාමිතිය අතාරින්න නෙමෙයි වැඩේ. අර රූපේ ඇඳලා චුට්ටක් එහෙට මෙහෙට දැඟලුවා නම් එක ලකුණ ඇතිනේ බං රිසල්ට් එක වෙනස් වෙන්න. නේ එහෙනම් එහෙම කරන්න එපා. අර වැටිලා තියෙන රුපියලත් අහුල ගන්න જાතිය එකෙක් වෙන්න. අංකේ හරිilla මොනව හරි කරන්න try එකක් දෙන්න. එතකොට එහෙම ඔයා ඔය සාමාන්‍යයෙන් වැඩ කරන්නේ නැති එකෙක් නම් එහෙම ලකුණු 5ක් 6ක් අතහැරලා එනේ උන් ඉන්නේ ඔය. එච්චරකටවත් ලකුණු එකතු කරන්න මුන් දන්නේ නැහැ. නැත්තම් මේ ඔය පේපරේ හිඟා කාලා S එක ගන්න පුළුවන්. පේපරේ ඇතුලේ තියෙන ගණනේ හිඟා කෑව නම් S එක තියෙනවා. හරිද? හා. ඉතින් මේ වගේ. එතකොට දෙවෙනි පේපරේ A කොටසෙන් ගණන් 6න් 5ක් හදන්න ඕනේ එකක් අතහැර ගන්න පුළුවන්. B කොටසේ ගණන් 6න් 5ක් හදන්න ඕනේ එකක් අතහැර ගන්න පුළුවන්. එහෙනම් ජ්‍යාමිතිය ගණක් හදන්නම වෙනවා නේද? ජ්‍යාමිතිය වෘත්ත ප්‍රමේයන් දෙක තුන බලලා යන්න. වෘත්ත ගාන ලේසි. හරිද? වෘත්ත ගාන ලේසි. මේ සැරේ අනිවාර්යෙන් කුලී කිනීමක් එනවා. කුලී කිනීම ගාන බලලා යන්න. කුලී කිනීමේ පියවර ටිකක් බලලා යන්න. කුලී කිනීම ගානක් එනවා. හොඳද? එතකොට මේ සැරේ පළවෙනි පේපරේ සමචිත් සංඛ්‍යාත වක්‍රයක් එන්නේ නැහැ බොහෝ දුරට. එන්නේ වට ප්‍රස්ථාරයි ජාල රේඛයයි. හොඳ? සමචිත් සංඛ්‍යාත වක්‍රය එන්නේ නැති වෙයි. මොම ප්‍රස්ථාර ගන්න එහෙම නේ. මොකුත්ම කරන්නේ නැති උන්ට ප්‍රස්ථාරයෙන් දැන් ලකුණු ටිකක් ඇවිල්ලානේ. හොඳ? ඒ වගේ අනිවාර්යෙන් හැම ගානෙම අයියකෝ පැය 3යි කාලක් විතර නිකන් ඉන්න නෙමෙයිනේ තියෙන්නේ. මං කියන්නේ මේ හරියට වැඩක් කරලා නැති එකෙක් ඉන්නවනම් හැම ගානෙම අංක ලියාගෙන මොනවා හරි try එකක් දෙනවකෝ. අර ත්‍රිකෝණ දෙයක් අංග සමකරණේ වහම මොනවා හරි භාගයක් හරි ටිකක් හරි ලියපුවාම අනුකම්පාවට හරි ලකුණක් හම්බ වෙයි. අනුකම්පාවට නෙමෙයි එහෙම ඒකේ මාකින් ස්කීම් එකේ තියෙන ඒ අන්තම් මොනවා හරි රූප සටහන මාක් කරලා අර මේ තිබ්බම ලකුණක් හම්බ වෙනවා. ඈ සමාන්තර ශ්‍රේණි ගානක් අල්ලගෙන පරිමාව ගාන. පරිමාවේ සූත්‍ර තියෙනවා. පරිමාව ගාන පුතා සම්බන්ධතා අනිවාර්යෙන් ඝන වස්තු දෙකක සම්බන්ධතාවයක් නේ කියන්නේ. එක්ක එකක් උණු කරලා අරක හදනවා. එක්ක අරගේ හිඩසට බාගෙට වතුර පිරලා තියෙනවා. ඒකේ හිඩසට තව ඝන වස්තුවක් හෝ කීපයක් දානවා. එතකොට උතුරන මට්ටමට ආවා. ඔහොම කතානේ තියෙන්නේ. පරිමාව ගානේ බලන්න කවුද ඝන වස්තු දෙක. ඊට පස්සේ ඝන වස්තු දෙකට අදාළ සූත්‍ර මුල පිටුවේ තියෙනවා. ගෙනල්ලා ලියා ගන්න. සූත්‍ර වලින්ම සමානයි කියලා. උණු කරන එක සමානයි හදන එක කියලා සූත්‍ර වලින්ම සමානතාවය දාලා හිමීට දෙපැත්තට ආදේශ කරන්න. අරය කීයද උස කීයද ඈ ඒ ටික ආදේශ කරගෙන ඉන්න. ඊට පස්සේ අනිවාර්යෙන් කාව හරි උක්ත කරන්න නේ තියෙන්නේ. H කෙනෙක් හරි R කෙනෙක් හරි උක්ත කරන්න තියෙන්නේ. සූත්‍ර දෙකේම 5 ඉන්නවනම් 5ට ආදේශ කරන්න ඕනෙත් නෑ කැපිලා යනවා. නේ ළමයි ඕකටත් 7න් 22 දාගෙන අනා ගන්නවා. හොඳද? එහෙම කරන්න එපා. ඊට පස්සේ පොඩ්ඩක් ආදේශ කරා චුට්ටක් පල්ලෙහාට ආවා කරන්නම දෙයක් නැත්තම් බව පෙන්නන්න කියලා තියෙන උත්තරේ ලියලා ඉන්න ලකුණු දෙනවා. කරන්නම දෙයක් නැත්තම් බව පෙන්වන්න කියලා තියෙන උත්තරේ තියෙනවනේ. ලියලා ඉන්න. ලකුණු හම්බ වෙනවා පුතා. පරිමාව ගානේ එහෙමයි. සම්බන්ධතාවය තීරණය කරා අරය උස අර මේවා ටික ආදේශ කරා. ඊට පස්සේ කාව හරි උක්ත කරන්න දෙන්නේ. උක්ත කරන එකට ආයේ මාළුකු පියවර ගොඩක් නැහනේ. උක්ත කරන එකට. එහෙනම් ඒක ආයේ පියවර කේතයක් ඉන්නේ නැහැ. පොඩ්ඩක් එහෙම කරලා උත්තරේ ලියන්න. බව පෙන්වන්න කියලා තියෙන්නේ. වැඩේ හරියනවා. හරි පුතේ. ඉතින් එහෙනම් වාට සුබ පතනවා. නිදහසේ ඉන්න තම තමන්ගේ ආගමානුකූලව ඉතින් ওই බෝධි පූජාවක් පල්ලියට ගිහිල්ලා යාඥාවක් වගේ දෙයක් කරාට කමක් නැහැ. ඒව කරන්න ඕනි. එතකොට අපේ මනසට ශක්තියක් නිදහසක් ලොකු ෆිට් එකක් එනවා. එහෙම නැතු නිදි මරණ එක නෙමෙයි මේ වෙලාවේ කරන්න ඕනි. හොඳද? පොඩ්ඩක් හොඳට නිදා ගන්න. සාමාන්‍යයෙන් ඔය ගොඩාක් නැතුව ඩිංගක් හරිය කාලා හරි එහෙම ඉන්න නේද? නාලා කරලා පිරිසිදුව ඉන්න. හොඳද? විභාගයට යන්න පොඩක් කලින් යන්න.
ගොඩාක් නැතුව පොඩ්ඩක් කලින් යන්න ওই පාරවල් වල රේමේ කලබලේ යන්න තියාගන්න එපා කියලා අම්මට අප්පච්චිට කියන්න නේ. කලබලේ යන්න තියාගන්න එපා පොඩ්ඩක් කලින් යන්න. ඉතින් පුතේ හරි. එහෙනම් සුබ පතනවා. බය වෙන්න එපා මේ සැරේ විභාගෙ ලේසි වෙනවා. හොඳද? හරි. එහෙනම් ඔයාලට ජයග්‍රහණය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.